දන ගහපන්තේ. දන ගහ සමාවෙන් කියපන් කරව වැරද්ද. 100,000 සමාන ස්වාමීනාස මෙතන තියෙන වැරදි. ඔව්. මම කිව්වාට බොරු කිව්වා. කට වරද්ද ගත්තා. සමාන හරි ආයි මේ වගේ මෝඩකම් නොකරන්න. මගේ උඩ තමයි මගේ වරම ඉර ගන්න පස්සේ ස්වාමීනාස. හරි නැගිටපන්. වීඩියෝ එකට කියපන්. සීලක්කන්ද හාමුදුරන්ට වරදට ප්‍රසිද්ධිය සමා ගන්නවා කියපන්. ප්‍රසිද්ධිය සමා ගන්නවා 100,000 වාරයක් ගිහලා මගේ වරම අනිත් උන්ටත් කියපන් මේ අවවාදයක් කරපන් මේ. අනිත් උන්ටත් කියන්නේ මේ හාමුදුරන්ට කිසිම දෙයක් කිසි වෙලාවක කිසි දෙයක් කරන්නත් එපා. මේ ස්වාමීනාස කරන්නේ සත්‍යයි. සත්‍යයි. ඔබට දැන් වැදුණානේ ඒක? ඔව් සාමාන්‍යයෙන්. සත්‍යයි. ඔය කියපු හින්දා මම ඔබ ඒක අයින් කරනවා. නැත්තම් කුඩු වෙන්න ගහනවා. තේරුණානේ? හරි. ඇත්ත කියපන් දැන් ඔබ මොකද්ද කිව්වේ? මම අපේ අම්මගේ මෙතන මම බෝඩ් එකේ මුදල තියවනේ. මෙතන බෝඩ් එකේ මුදල තියවනේ. ඔව්. මෙතන මුදලක් යනවද සම්පූර්ණ දෙයක් සිදු කරගන්න කියලා මම කිව්වා. ඔව්. ඒක 100,000 තමයි ඒක මගේ වැරද්ද. හරි ඒ මෙයාලටද කිව්වේ? ඔව්. ඔයාලට මොනවද කිව්වේ? කිව්වා නේද 2.5ක් යනවා. 2.7ක් කිව්වා. ඔව්. මේක කපල ඉවරනකොට 2.7ක් යනවා. අයින් මෙහෙම සල්ලි මේවා කරන්නේ. ඔව්. දැන් මූ නිකන් කරනවා කිව්වද? නිකන් කරනවා. ඔයාලට කිව්වද? නිකන් කරනවා කිව්වා. නෑ අපේ ඔබ වැඩකාරීද්ද? උත්තර දෙන්න. කිව්වනම් අපි අයින් කරනවා. කටවහගන්න. අර බිම හිටියාම ලෙඩා කිව්වා ටිස් ගානකට අයින් කරනවා. මං කිව්වා එහෙනම් ඔබතුමාට පුළුවන් නේ. ඔව්. මේ ඔබතුමාගේ අම්මා එක්කන් ආවේ. හරි. ඔව් එතකොට මොකද කිව්වේ? ඊට පස්සේ මේ අම්මට වකුගඩු අමාරු වෙනවා. ඒක අයින් වමනේ කරලා අයින් කරන්න බැරි හින්දා ඔව්. නැත්තම් මේ ලෙඩමට ටිස් ගානකට යකා ගන්න පුළුවන් කියලා. උඹට ටිස් ගන්නවට පුළුවන්ද? ඒ ස්වාමීනාස අර අපේ පැත්තේ හමුදුර ඉන්න කෙනෙක් එයා කරනගෙන මම කිව්වේ. මම නෙමෙයි. දැන් උඹ ටිස් ගන්නකොට කරනවා කිව්වේ නෑ අපේ හමුදුර මමත් ආවේ ඔබ මාසේ මම සූත කරගන්න. දැන් මේගොල්ලෝ කියනවා උඹ කිව්වා කියලා ටිස් ගන්නකොට කරනවා කියලා. ඒ අපේ දැන් උඹගේ වරමකෝ? කිව්වනේ. මේ සාක්ෂි කියලා. සල්ලි ගන්න දාලා තියෙනකොටත් කිව්වා. එයා නිකන් කරනවා. මට නම්බරෙත් දීලා ගියා. හරි. බුදු පිළිමේ මේකින් කරනවා නම් ඔච්චර ගාණක් දාගෙන කරන්න ඕනේ නැහැ. එහෙම කියලා කිව්වා. ඇත්ත කියපන්. කුඩු වෙන්න. ඇත්ත එහෙම කිව්වනේ. අපි පිළිගන්න. දැන් උඹ නෑ කිව්වේ නේද? මට කෝල් කරනකොට නෑ කිව්වේ. මගේ කතාව කිව්වේ ලස්සන එකමයි කතාව කරන්නේ. හරි දැන් උඹ වැඩ වරද්දලා තියෙන්නේ. ඇත්ත කියපන්. කොහොමද දෙවුරු දන්න ඔක්කොම දැන් රිටර්න් එක දීලා තියෙන්නේ. මම වරද පිළිගන්නවා. හරි. දැන් මේ ටිස් ගානකට කරලා බෙන්න බලන්න වැඩ. නෑ ස්වාමීනාස අර අපේ අපි පත්තේ ඉන්නේ ස්වාමීන් වහන්සේ නමක් එහෙම කරන්නේ ඒකයි එහෙම හරි එහෙනම් දැන් මූ කරනවා කියන කියලා තියන්නේ ඒක. උඹත් දේවාලයක් කරනවා නේද? දේවාලේ කරා මාස 10ක්. හරි දැන් උඹගේ දේවාලේ හිර වෙලාද? ඔව් ඉර. මේ වරන් හිරයි. එහෙනම් දැන් මං කුඩු වෙන්න ගහුවම මගදී ඉන්නකොට. අපිට දේවාල කරන්න හම්බෙන්නේ නැහැ. තේරෙනවද? ඒක තමයි කියන්නේ වැරද්ද හදා ගන්න ඕන. මේක හොඳ පාඩමක් දැන් මම Facebook එකේ දානවා මේක. Facebook එකේ දානවා මේ නිර්වාණාරණේ වැඩ කරන්න මෙහෙම තමයි. මගේ කෙලින් වැඩ තියෙන්නේ මෙන්න කටවරද්ද ගත්ත එකෙක් මූව මම ආපහු ගෙන්නුවා මගදී යක්ෂ බලයේ ධම්මලා තමයි ගෙන්නුවේ. ගියා නම් මග උඹ අනිවාර්යෙන් අතපය කැල්ල හැඳි ගෑවෙනවා. තේරෙනවද? මගේ අකවුස ගන්න බෑ මම කියන ඔබ දන්නේ නැහැ තේරුණාද? දන්නවනේ මම අල්ලන්නේ නැතුව ගහන්නේ යක්කු ධම්මලා. වීඩියෝස් දාලා තියෙනවා. මම පටන් ගත්ත විතරයි. කටවරද්ද ගන්න එපා තේරුණාද? දැන් මේ සාක්ෂි පිට ඉන්නවනේ ඔක්කොම. මේ ඔයගොල්ලොන්ට මේ ඔක්කොගෙම ඔලු කාලා මෙතන. ඔබ මෙතන එහෙනම් ලැජ්ජ නැතුව මෙතන වැඩ කරගෙන ඉන්නේ නැතුව ඉන්න එපා. ලැජ්ජ නැතුව මෙතනින් වැඩ කරගෙන මෙතනටම කෙලවන්න හදන්නේ. තේරුණා නේද? දැන් පිළිගන්න ඕන සමාව ගන්න. සමාව ගන්න ඕන නැත්තම් ඔබට මෙහෙම මේක මතක තියන්න දේවාල නෑ ආයේ. එහෙම ගන්න පස්සේ දේවාල කරන්න බෑ. එහෙම ගන්න පස්සේ ඔබ කරු බලවැඩියට දේවාල කරන්න හම්බෙන්නේ නෑ. උඹට මං ගහලා තියෙන්නේ ආයේ වරන් නෑ. වරන් කරන්න හම්බෙන්නේ නෑ. මං හදන්නෙත් නෑ. එහෙම ගන්න පස්සේ තේරුණාද? කරගත්ත ගොන්කමට දැන් සමාව ගනින්. ඒක මං කල්පනා කරලා බලන්න ඕන. තේරුණාද? මම මේ වීඩියෝ එක තියාගන්නවා. මේගොල්ලන්ට මේ බෙදකම් කරගන්න ආපු කට්ටියට ඔන්න මූ දාලා තියෙන සත්තම ටිස් ගානකොට කරනවලු. ටිස් ගානකොට කරලා පෙන්නපන්. අහවල් එක පුළුවන්ද ඔබ ටිස් ගානකොට? ඒක තමයි කරන්න වෙන්නේ. තේරුණාද? හැබැයි මගෙත් ඒක වෛර බඳින්න එපා. තෝ අනිවාර්යෙන් කවුස් ගන්න එපා. තේරුණාද? ඒ විදිහට තමයි ගහන්නේ කුඩු වෙන්න දේවල්. කියලා ගහන්නේ. තේරුණාද? කියලා ගහන්නේ. කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ ඔන්න බලාගන්න දන ගැස්සීම. දන ගහපන් දැන්. දන ගහ සමාවෙන් කියපන් කරව වැරද්ද. 100,000 සමාන ස්වාමීනාස මෙතන තියෙන වැරදි. ඔව්. මම කිව්වාට බොරු කිව්වා. කට වරද්ද ගත්තා. සමාන හරි ආයි මේ වගේ මෝඩකම් නොකරන්න. මගේ උඩ තමයි මගේ වරම ඉර ගන්න පස්සේ ස්වාමීනාස. හරි නැගිටපන්. හරි දැන් යන්න පුළුවන්. සමාව ගත්තේ හින්දා. ඔබට මං මෙහෙදි ගැහුවා. තේරෙනවනේ වැදුනා කියන්නේ ඈ? කිර වෙලා ගියාද? ඈ? තේරුණාද පුළුවන් කියලා උඹ කියලා තිබ්බේ මේ අනම්මන කියලා තිබ්බනේ බෑ කියලා නේ. දැනෙන්න ගැහුවේ. තේරුණා. වැදිලා දැක්කනේ. වැදිලා. කියන පිළිගන්න. කොහොමද ඒ වැදුනේ? මොකක්ද දුන්නේ? මගේ යද්දි. හිර වෙලා ගියාද? බැස්සුවා. ඈ? මොකද ගලවන්න ඕනද?
ඔව් සෝනි කොහෙ ගියත් ගලවන්න හම්බෙන්නේ නැහැ මේක. ගලවන්න සෝනි ඒ නිසා කියපන් මේ වීඩියෝ එකට කියපන්. සීලක්කන්ද හාමුදුරන්ට වරදට ප්‍රසිද්ධිය සමා ගන්නවා කියලා. ප්‍රසිද්ධිය සමා ගන්නවා 10000 වාරයක් ගිහලා මගේ වරම අනිත් උන්ටත් කියපන් මේ අවවාදයක් කරපන් මේ අනිත් උන්ටත් කියන්නේ මේ හාමුදුරන්ට කිසිම දෙයක් කිසි වෙලාවක කිසි දෙයක් කරන්න එපා. මේ ස්වාමීන් වහන්සේ කරන්නේ සත්‍යයි. සත්‍යයි. උඹට දැන් වැදුණා නේද? ඔව් සානවල සත්‍යයි. ඔය කියපු හින්දා මම ඔබ අයින් කරනවා. නැත්තම් කුඩු වෙන්න ගහනවා. තේරුණානේ? හරි. වැරදි තැනට ඇවිල්ලා තමයි වැඩ ගැහුවේ ඈ කට වරද්දාගත්තේ. ගහපටි කොක්කම ගලවන්න මොගේ වරම වෙනම හදන්න ඕන ටික වෙනම හදන්න ඕන. අනුකම්පා කරලා හදලා දෙනවා මම හැබැයි විදියට ಗುಣධර්ම තියෙන්න ඕන. තේරුණාද? කම් කුඩු වෙන්න හැදුවාගෙන අනිත් පැත්තට ගහන්න ඩබල් කරලා. දෙන්නගම හිරයි. නෝ දෙන්නගම හිරයි තමයි. මේවා තව විරේක කරන්න තියෙනවනේ. ඔබ කිව්වද මේ විරේක කරලා කොහොමද මේ ලෙඩ හොද කරන්න කියලා අයුර ගැහුවද කියපන් ඈ? ඔය කියලා දෙනවා වචන ඇත්ත කියපන්. හරි ඒ කියලා තියෙන පේන. කොහොමද හිතන් ඉන්නේ වැඩ? යකෝ මං කොච්චර වැඩ පෙන්නලා තියෙනවද මේ විරේක කරලා? ඔබ වෙනම ඔබේ කටින්ද තමයි. අපි ගහපටි ගැලුවද නේද? අපි ගහපටි ඉවරයි. ඔබ වෙනම හිරයක් තියෙන. ඒක වෙනම ඇවිල්ලා හදාගනින් ඈ. හරි. කියලා තියෙන සෑහෙන්ට මේ කරන්ට කියලා ඔබ ඉල්ලන් කාලා තියෙන හොඳ කෑම. තේරෙනවද? මම ගහපටි ගැලුවා. තේරෙනවද? මම ගහපටි ගැලුවා. ඔබගේ අනිත්‍යව ගලව ගනින්. ඉස්සෙල්ලා ගුණ ධර්ම හදාගනින් කාලා කන්නේ. ඉස්සෙල්ලා කට වරද්ද ගන්නවා.